මෛත්‍රී වඩන කෙනා මනුස්සයන්ට බොහොම ප්‍රියයි. ඊටාම ප්‍රියශීලී පුජ්‍යලයක් බවට පත් වෙනවා. මෛත්‍රී කරුණා ගුණයෙන් බොහොම ඉහළයි. අන් ඒ හින්දා මිනිස්සු එවන් අය දකින්න හරි කැමතියි. සමහර කෙනෙක්ගේ මූණ හරිම රෞද්‍රයි. හරිම භයානක පෙනුමයි. කතා කරන්න උවමනාව තිබුණත් අපි කතා කරන්නේ නැහැ. මොකද එයා හරි සැරපරුසයි. සමහරවිට තාත්තා එහෙම සැරපරුස නම් ඒ දරුවෝ තාත්තා එක්කවත් කතා කරන්න හරි බය වෙනවා. ඒ සැරපරුස බව නිසා. නමුත් මෛත්‍රී සිතක් තියෙන කෙනෙක් හරිම ප්‍රියමනාපයි. ප්‍රියමනාපය දැක්කහම අපිට ගිහිල්ලා හරි කතා කරන්න හිතෙනවා. මේ මිනිස්සුත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න තිබුණොත් හරි හොඳයි කියලා හිතෙනවා. ඒ තරම්ම ප්‍රියමනාපයි. උතුම් ධර්මය. ඉතින් මේ කාරණාව මුකවන්නෝ විප්පසීදති කියන කතාවෙත් අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේ තරම් ප්‍රිය වුණේ පිළිතුර අපේ සිතුවිලි වල තියෙන පාරිශුද්ධත්වය නිසා. අපේ සිතුවිලි කොහේ උපදිනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හිත උපදින තැන. හෘද වස්තුවේ උඩ කුටීරේ අඩපතක් පමණ ලේ ධාතුව තියෙන තැනක. ඊටාම පිරිසිදු ලේ තියෙන තැනක තමයි සිත් උපදින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. හෘද වස්තුව කියලා කියන්නේ මේ ශරීරය පුරාම රුධිරය ගමන් කරන ප්‍රධාන තැන. හරිනේ රුධිරය පොම්ප කරන තැන. එතකොට මෙතන තමයි මේ සිත උපදින්නේ. එතන බොහොම ලස්සන ප්‍රසන්න සිතුවිලි උපදිනකොට මේ මුළු රුධිර ධාතුවම පිරිසිදු වෙනවා. එතකොට ශරීරයේ පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරිලා යන්නේ ඊටාම පිරිසිදු රුධිරේ. දේශය ඇති වෙනකොට එතන උපදින ලේ ඊටාම අපවිත්‍රයි. නල මාර්ගයක් දිගේ පිරිසිදුම ජලය එනවට කවුද කැමති? හැබැයි අපිරිසිදු ජලය එනවට අපි කැමති නෑ. සමහර වෙලාවට පිරිසිදු ජලය එයි. නමුත් කරාමේ අරපු ගමන් ටික වෙලාවක් යනකම් එන්නේ අපිරිසිදු ජලය. එහෙම වෙලාවල් තියෙනවනේ අපිට. නමුත් අපි හරි අකමැති. මොකද හදිසියෙ වතුර ටිකක් ගන්නවට ගන්න බෑ. උතුම් ධර්මය. හැම වෙලාවෙම පිරිසිදු වතුර තියෙනවට හරි කැමතියි. එහෙනම් මේ හෘද වස්තුවෙන් හැම වෙලාවෙම පිරිසිදු ලේ ධාතුව මේ ශාරීරිය පුරාම පිටිරින්ද පටන් ගත්තාම ඒ පුජ්‍යලයා ඊටාම ප්‍රියශීලී ප්‍රියමනාප ශාන්ත පුජ්‍යලයක් වෙනවා. එතකොට දකින්න අය ඔහු දැකලා හරියට ප්‍රියමනාප වෙනවා. එහෙනම් ඒ සඳහන් කළේ මෛත්‍රී ආනිසංසය 11න් 4 වෙනි කාරණාව.